වන්නේ යුද පෙරමුණේ කොටින්ගේ මුලතිව් බලකොටුව කරා ඉදිරියට ඇදෙන 59 වන සේනාංකයේ බටපිරිස් කොටි ත්‍රස්තවාදීන්ට ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් දරණිපාත වර්ෂාව නොතකා තවදුරටත් ඉදිරියට ඇදෙති. එමෙන්ම මේ වන විට සේනාංක 3ක් කිලිනොච්චි නගරයේ ආසන්නයට ළඟා වෙමින් සිටින බවද වන්නේ ඉදිරි පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි. වන්නේ යුද පෙරමුණේ තොරතුරු ගෙන එන සුජිත් විතානපතින සමගින් දැන් අපි සම්බන්ධ වෙමු. LTT ත්‍රස්තයන්ගේ තීරණාත්මක මර්මස්ථාන රැසක් අහිමි කරමින් වන්නී මානුෂීය මෙහෙයුමේ වීරෝදාර රණවිරුවන් ත්‍රස්ත ඉලක්ක වෙත නිසි ප්‍රහාර එල්ල කරමින් සැලසුම් සාගතව ඉදිරියට ගමන් කරන තත්ත්වයක් වන්නී මානුෂීය මෙහෙයුමේ ඉදිරි වාරක්ෂක වළල්ලේදී අපට දැකගත හැකි වුණා. සමස්ත මෙහෙයුම් කලාපයටම අධික වර්ෂා පතනයක් පතිත වෙමින් පවතිනවා. විශේෂයෙන් පැය 24 පුරාම පවතින මෙම වැසි සහිත කාලගුණය හේතුවෙන් ආරක්ෂක අංශවල සැපයුම් කටයුතු සිදු කිරීමට සිදුව තිබෙන්නේ මඩ වගුරු බවට පත් වූ මාර්ග තුල. මෙහෙයුම් කලාපය පුරාම ජලයෙන් නැට වී ඇති ආකාරයද අපට දැකගත හැකි වුණා. එහෙත් අවුවැසි නොබලා ස්වාභාවික අභියෝග නොතකමින් විරෝධාර රණවිරුවන් සැලසුම් සහගතව LTT ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් තවදුරටත් ඉදිරියට ගමන් කරන ආකාරය අපට දැකිය හැකි වුණේ. කොමලමුණෙන් ප්‍රදේශයෙන් ඉදිරියට ගමන් කරන 59 වන සේනාංකය ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් LTT මර්මස්ථානයක්ව පවතින මුලතූ දිසාවට තවදුරටත් ගමන් කරමින් සිටින්නේ. ඊයේ දිනේ ආරක්ෂක හමුදාවන් එල්ල කළ ප්‍රහාර වලින් අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ත්‍රස්තවාදීන්ගේ T56 වර්ගයේ ගිනිඅවි 4ක් පණිවිඩ හුමාරු යන්ත්‍රයක් ආරක්ෂක හමුදාවන් අතටපත් වුණා. මරණයට පත් වූ LTT ත්‍රස්තවාදීන් 5 දෙනෙකුගේ මලසිරුරුද ආරක්ෂක අංශ අත්පත් කර ගැනීමට සමත් වුණා. 59 වන සේනාංකයේ 592 වන බල සේනාවේ 11 වන ගැමුණු හේවා බලෑනිය LTT ත්‍රස්තවාදීන්ගේ හඳුනාගත් ඉලක්ක කීපයකට මේ ආකාරයෙන් දැඩි ප්‍රහාර එල්ල කළේ. මරණයට පත් වූ ත්‍රස්තයන් මුහුදු කොටි බලකායට අයත් වූවන් බවයි ආරක්ෂක හමුදාව තහවුරු කරන්නේ. ත්‍රස්තවාදය නිමා කිරීමේ අවසන් මෙහෙයුම ලෙසයි වන්නී මානුෂීය මෙහෙයුම ආරම්භ කෙරුණේ. එහි අවසන් අදියරට වීරෝදාර රණවිරුවන් මේ වන විට පිවිස සිටිනවා. මෙම අභියෝගද නොසලකා හරිමින් විරෝධාර රණවිරුවන් වන්නී මානුෂීය මෙහෙයුමේ ඉදිරියට ගමන් කරන ආකාරය අපට තවදුරටත් දක්නට ලැබුණේ. චමිල් ආනන්ද වසන්ත කුමාර සමගින් මම සුජිත් විතානපතිරණ වන්නී සටන් පෙරමුණේ සිට